සම්පූර්ණ නම සද්දවිද්ද රාජපක්ෂ පළගපතිර අඹ කුමාරලාගේ රංජන් ලියෝ සිල්වෙස්ටර් අල්ෆොන්සෝ රාමනායක. උපන් ගම උපන් ගම මීගමුව පල්ලන්සේන කොච්චිකඩේ. පාසල් ගියේ මාරිස්ටලා කොලෙජ් මීගමුව. පවුල විස්තර පවුල් විස්තර අම්මගේ නම බ්‍රිජට් අල්ෆොන්සු, තාත්තගේ නම සයිමන් අල්ෆොන්සු, අක්කාගේ නම රමණී අල්ෆොන්සු. එයා දැන් මෙල්බර්න් වල ඉන්නවා කසාද බැඳලා. මස්සෙනා නිරංජන් නසරප්පා. දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා අක්කට. ඒගොල්ලෝ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි. මම මෙහි අම්මා ජීවිතුන් අතර නැහැ, තාත්තා ජීවිතුන් අතර නැහැ. මම සැහැල්ලුවෙන් ජීවත් වෙන බැඳීම් නැති තරුණෙක්, මිනිහෙක්. ආගම ඉපදුනේ කතෝලික ආගමිකයෙක් හැටියට බෞද්ධ ධර්මයට ගරු කරනවා. දැන් නිරාගමික. ජාතිය ශ්‍රී ලාංකික. අධ්‍යාපන සුසුකම් GCO level, A level සහ දැන් මම Youth and Community Development Open University ශිෂ්‍යයෙක්. රැකියාවල් කරලා තිබෙනවද? රැකියාවල් කරලා තියෙනවා. මොනවද? මුල්ම රැකියාව අපේ මේගමුවේ කැටමරන් හොටෙල් එකේ ස්ටුවර්ඩ් කෙනෙක් විදිහට වැඩ කළා. ඊට පස්සේ කැන්ඩි හොටෙල් ස්කූල් ගිහිල්ලා ඉගෙනගෙන මිස්ටර් නුගේගොඩ යටතේ ඊට පස්සේ ට්‍රයිටන් හොටෙල් අහුන්ගල්ල, කැන්ඩි ස්විස් හොටෙල්, මියුසිපල් රෙස්ට් නෝරලි වගේ හොටෙල් වල රෙස්ටුරන්ට් ඩිපාර්ට්මන්ට් වැඩ කළා, රූම් සර්විස් වැඩ කළා, බාර් එකේ වැඩ කළා. පළවෙනි චිත්‍රපටය ඒ කියන්නේ ටිකක් අමාරුයි. මොකද පළවෙනි චිත්‍රපටය කියන්නේ සමූහ දර්ශනයක්. ඒ කියන්නේ විජේ කුමාරතුංග මහත්තයා ක්‍රිස්තුස් වහන්සේ විදිහට පෙනී ඉන්න චිත්‍රපටයේ ඔහු පිටිපස්සෙන් හෝසානා කී යන ජයෝවා කියාගෙන යන පිරිසේ යන පිරිස හිටිය 400ක් 500ක් අතර. ඒ අතර පළමු චිත්‍රපටය කියන්නේ පෙනී හිටීමක්. ඊට පස්සේ හම්බුනේ පැලස්තර චරිතය. කියන්නේ සුපිරි නළුව තමයි විජේ කුමාරතුංග, රවින්ද්‍ර රන්දනීය මහත්මයා, එතකොට ගාමිණී පොන්සේකා මහත්මයා. ඒගොල්ලන්ගෙන් තේරිලා පෙරිලා, ඒ කියන්නේ ෆස්ට් චොයිස් විජේ කුමාරතුංග, සෙකන්ඩ් චොයිස් ගාමිණී පොන්සේකා, තර්ඩ් චොයිස් රවින්ද්‍ර රන්දනීය මහත්තයා, ඊට පස්සේ සානත් ගුණතිලක මහත්මයා, ජීවන් කුමාරතුංග මහත්මයා, ශශි විජේන්ද්‍ර. ඒ සේරම බෑ කියලා ඒගොල්ලන්ට දින නෑ කියන චිත්‍රපටය තමයි මට හම්බෙන්නේ. එක්කෝ ඒගොල්ලෝ මගදී දාලා ගිය, එක්කෝ ඒ කවුරු නළුවෙක් මැරිච්ච, ඒ වගේ එකක් තමයි හම්බෙන්නේ. එතකොට ඒ වගේ චිත්‍රපටයක තමයි ෆස්ට් එක හම්බුනේ ජය කොතනද. ඒකේ විජේ නන්දසිරි මහත්මයයි කාන්ති ලංකා මහත්මියයි දාලා ගියා. එන්න බෑ කියලා කිව්වම ඒගොල්ලන් මුං අතර මුදල් ප්‍රශ්නයක් වෙලා එයාගේ පුතෙක් හැටියට මාවයි කාන්ති ලංකාගේ දුවෙක් හැටියට සනෝජ බිබිලේ ආරයන ඒක ප්ලාස්ටර් ෆිල්ම් එකක්. ඒ කියන්නේ ඒකේ chance එක හම්බුණා. ඒක තමයි ෆස්ට් මේන් රෝල් එක. මේන් රෝල් එක විජේ නන්දසිරි මහත්මයා. මම අලුත් පුතෙක් විදිහට එනවා. සරදීල්ගේ පුතා වගේ. රංජනය වෙනකොට චිත්‍රපට කීයක රඟපාලා තිබෙනවද? නිවැරදි කිරීම වලට ඇරත්ත 70ක් 80ක් වගේ. ටෙලිනාට්‍ය? ටෙලිනාට්‍ය නම් කරලා තියෙන්නේ බොහොම පොඩ්ඩයි. පළවෙනි ටෙල් ඩ්‍රාමා එක භාග්‍ය ටෙල් ඩ්‍රාමා එක ආජු තපර ලයිලා. සින්දුව තිබුණ රමණ බතෝල මිස්සේ කෙටිය. විජේ ධර්මශ්‍රී ඩිරෙක්ට් කරේ. සුනිල් රත්නායක ටෙලිවිව් එක ප්‍රොඩියුස් කළේ. ඒකත් එක්ක නිල් මානෙල්, චාරුලතා, සුසන්ත චන්ද්‍රමාලි මගේ පෙම්වතිය, ඊළඟේ වසන්ත චතුරානි පෙම්වතිය. ඒ වගේ ටෙලිනාට්‍ය කරලා නම් තියෙන්නේ 10ක් වගේ.